වෙච්ච පොල් නේද කඩුවේ? ඔව් මාත්‍යා. මාත්‍යා සල්ලි දෙනවද? මට තව දැන් දෙකක් තියෙනවා යන්න. කීයද ගාන? 300 මාත්‍යා. 300ක්? උඹට පිස්සුද කොල්ලෝ? මං ගිය මාසේ ගහකට 50 ගානනේ ගෙව්වේ. ඒක හරි මාත්‍යා. දැන් හැමෝම ගහකට 100 ගානේ ගන්නවනේ. උඹලා කීයක් හරි ගරා ගන්නවයි හදන්නේ. ආයි නාවට කමන්නේ. තාත්තට බෙහෙත් ගන්න සල්ලි නා කිව්වි හන්ද උදව්වක් මං කරේ. ඔහම ගසා ගන්න එපා බං. මොකද අම්මේ උනේ? තාත්තට කෑම හිර වුණාද? ඔව් දුවේ කවනකොට එකපාරට දිග හුස්මක් ගත්තා. මං හිතන්නේ පිට උගුරේ ගියා වෙන්න ඇති. අනේ මන් ඉඳන් බල විදින දුක. අද ඒලාට හිතන්නේ කොටියට යරිලා මම බලනකොට. උඹලට මේ දුක නෑනේ බම්මන්. ඔබ දරුවෝ දෙන්නේ මොකද දුවන්නේ කොටිය දුක කරන්නේ. මං ඉඳ මට දැබේ කඩුව ජීවිතේ ඇතිලා තියෙන දුවාමිට. කොට ඇතිලා ගුණසිරි ඔහේව කල්පනා කරන්න ඕනේ නැහැ. දෙයක් වෙන්න තියනවා නම් ඒව බලක්වන්නත් බැහැනි. කරුමේ කියන එක ගුණාපසුපස්සේන කරත්තරෝදි වගේ කියලා පොඩි හාමුදුරුවෝ එදා වැඩපු වෙලාවේ කිව්වා මතක ඇතිනේ. එහෙමයි කියලා දුවාමිනේ. දුවාමිනේ මගේ දරුවෝ දෙන්නයි විඳින දුක මට මේ බලන් ඉන්න පුළුවන් දුවාමිනේ. මට ඇවිදින්න පුළුවන් නම් මම මොන තරම් වැඩක් කරුවා මන්ට. ඇයි මට කාර්මයට මගේ මට මේම උනේ දුවාමිනේ. මේක මගේ කාර්මේ. තාත්තව ගැන කල්පනා කරන්න ඕනේ නැහැ. අනික තාත්තා අපිට බරකුත් නෙවෙයි. ඔපරේෂන් එකට කොහොම හරි සල්ලි ටික හොයාගත්තොත් තාත්තට දෙයියනේ කියලා ඇවිදින්න පුළුවන්. මගේ දුවේ වයයි මගේ ඔපරේෂන් එක ලක්ෂ 3ක් පොලින් හොයන්නද බා ඈ ලක්ෂ 3ක් කියන්නේ මේ කජුවට කොච්චරද මම මේ ඔපරේෂන් එක කළත් එකයි නකලත් එකයි බා පොඩි හාමුදුරුවෝ කිව්වා මොනවා හරි කරලා ඔහෙව නැගිටවනවා කියලා. උන්වහන්සේ පන්සලේ හිටියට ඔහෙ ගැනමයි කල්පනාව. හරියට බණක් භාවනාවක් කරන්නත් හිත එකලාසයක් නැතුව ඉන්නේ. තාරකා මගේ දුවේ දැන් බලපන් විභාගෙට තව දවස් කීයක් තියෙන්නේ කියලා. ඔබ පාඩම් කරලා කොහොම හරි මේ විභාගේ ගොඩ දාගන්න. විභාගේ ගොඩ දාගන්නවා කියන තමයි පුතේ. මට කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන්. මට ඇවිදින්න පුළුවන්. මට ආඩම්බරයක් මය ගමට මගේ විභාගෙන් පාස් වුණා. ඔබේ දුවේ මගේ දුව කොහොම හරි විභාගෙන් පාස් වෙන්න ඕනේ. විභාගේ නම් ලියන්න බැරි අය. ඒ තාත්තලා ඉන්නේ මට එක්කෙනයිනේ. ඒ හින්දා විභාගෙට වැඩිය මට තාත්තා ලොකුයි. පොඩි හාමුදුරුවෝ සෑහෙන කාලෙකින් වැඩි නෑ නෝය. මං හිතන්නේ ඈත බණකට වැඩම කළාද කොහෙද? මගේ කෙලියට මගේ වැඩ කරන්න බෑ. යාට විභාග පාස් කරලා. පාඩම් කළා විභාග පාස් වෙන්න කියලා. යාට මම ඉඳ දුක් විඳින්න වෙයි. මේක අදකට මට ඒක අරුමත් කරගන්න බෑ දුදුවාමනේ. ඒ දරුවට උන්ට ඉගෙන ගන්න කියන්නේ.
මං එනවා නැතු. ඒක වගේ කරුවේ. දැන් ඌව කතා කරන්න බෑ. ටිකක් හාන්සි වෙන්න. මම ටේපින් ටිකක් හදාගෙන එන්නම්. සුදුගාමිනේ. එතන ආන්නටයක් ගන්න නැතුව ඇතිනේ. හැමදේම අඩුපාඩු උනේ මට මේ වෙච්ච දේ. පට්ටලේ කොටේ මගේ කකුට ලෙසල් වැටුනේ නැත්තම් මට මේ දේ උනේ නැත්තම් මම එක වෙලක්වත් බඩගිනි තියලා නැහැ සුදුගාමිනේ. ඔබ දන්නවනේ මං කියන්නේ. උඹයි මගේ දරුවෝ දෙන්න එක වෙලක් තමයි බඩගිනි තියලා නැහැ. කුමාර ඔය මතක ගා හිටියොත් නම් පඩි ගන්න වෙන්නේ නැහැ පුතෝ. හරි බාසුන් නෑ. මම ඉක්මනට පටවලා දෙන්නම්. මල්ලි ගම කොහෙද? මොකෝ ගම කියන්නේ අකමැති ගේමක්වත් දීලා දාවේ. අයියෝ සරත් මොකෝ බයිට් එකට ගන්න එපා බං. විපාඩි වැඩක් කරන්න දියන්. සරත් උඹට කයියක් ගහන්න තිබ්බොත් වැඩ අමතක වෙනව නේද? කතා නවත්තලා වැඩ කරපන්. හරි හරි බාසුන් නෑ මං කරන්නම්. සරත් මෙහෙවරෙන් ගිහින් මස් කෑම 4ක් කරවරෙන්. සරත් මම නම් මස් කන්නේ නෑ. එහෙනම් මාළු විතර මම මේ කිසි දෙයක් කන්නේ නෑ. යකෝ මෝ සංසාරයෙන් එතරම් හදන එක් වගේනේ. සරත් කුමාර කන්නේ ඌට ඕන දේ. එළවලු කෑම එකක් ගෙනහල්ලා දීපන්කෝ. ඔවුනේ බං ඌ. පුතෝ මං ගිහින් බලන්නම්. එළවලු කෑම නැතුනොත් මට කරන්න දෙයක් නෑ. තියෙන දෙයක් ගේනවා කාපන්. මේ සරත් රාසියා දුනගා ගිහින් වරෙන් බං. හරි බාසුන් නෑ. මල්ලි ඔබ තාම ගම කිව්වේ නෑ. ලොකු බාසුන් නෑ කිව්ව විදිහට ඉතින් වැඩ කරන්න බෑ. මොකෝ ගම කියන්නේ නැත්තේ තුම්පනේද ගම? නෑ නෑ ගම පදවිය. මේ උඹලා වගේ උන් තමයි ගේම් දෙන්නේ. අනේ නෑ. මම ඒ වගේ වැඩ කරන එකේ නෙමෙයි. මල්ලි බුව ගණන් ගන්න එපා බං. ඌගේ හැටි ඔහොම තමයි. සුදුගාමිනේ. උඹත්‍යක් කොහෙද? ගේ හල්ලටයක් තිබුණේ නැහැ. මේ අහල පහල කවුරුහරි බත් එකක් දුන්නද අපිට කන්න කියලා? අහල පහල අය දුන්නා නම් මෙහෙම තියෙයිද? කෙල්ල කඩෙන් හාල් ණයට ගෙනස්ලා. අනේ මන්ද මෙහෙම ණය වෙලා අපි කොහොමද මේව ගෙවන්නේ කියලා. මම මේ කකුලට කොටේ දා වැටුනේ නැත්තම් බඩගින්නේ තිබ්බේ නෑ බං. උඹ බඩගින්නේ තිබ්බේ නෑ. ඒවා එහෙමයි කියලා ඔහෙට මැරෙන්න දෙන්න පුළුවන්ද? වෙන දෙයක් වෙච්චාවේ. තාත්තේ අද එනකොට අමිලයිය මුණ ගැහුණ ගව ළඟදී. අමිලයිය? ඇයි? පුතාට කියලාද මේ මම මාව ඉදමින් එලවන්නේ කියලා? ඈ? ලොකු අපේ කියන්නේ කියලා පුතන් කියට ගිහිල්ලා මාව ඉදමින් එලවන්නේ කියන්නේ කී? අනේ නෑ තාත්තේ. අමිලයිය ලොකු අප්පච්චි වගේ නෙවෙයි. එයා හරිම නිවුණ කෙනෙක්. තාත්තට බෙහෙත් ගන්න කියලා සල්ලිත් දුන්නා. මොනව? ගත්තද? ගත්තා. ඇයි ගත්තේ? ඕවා ගෙවන්න වෙන්නේ පොලියත් එක්ක. මම ඒක කිව්වා. ඒත් එයා මට බලකලා ගන්න කියලා. තාත්තගේ ඔපරේෂන් එකටත් උදව් කරනවා කිව්වා. හොඳයි. අමිලයිය හරි හොඳ එක. මේ මහප්පා කියන්නේ. මේ මහප්පම ඉන්න නපුරු මිනිහේ. අමිලයිය හොඳ පොඩි. උඩ යහපතක් වදින්න. පොඩි හාමුදුරුවෝ දැනගත්තොත් අපිට දොස් කියයි. එහෙම වෙන්නේ නෑ අම්මා.
වතුරක් දෙන්නේ. සරත් මම මේ මස් කන්නේ නැහැ. මේ දියා මේ ඒ සරත් මොකද්ද කරපු ජරා වැඩේ බං? අරුගේ බත් එකෙන් භාගයක්ම ගත්තා නෙඹ බං. ඌට කන්න ඉතුරුන්නේ නැහැ නේ බං. එහෙම තමයි පාසුන් නෑ දෙන දෙයෝ දෙනවා කියන්නේ. කමන්න නැහැ වාසුන් නැහැ. මම මස් මාළු කන්නේ නැහැ නේ. කඩේට ගියා ශ්‍රියාලතා. මේ ටිකේ ගුණසිරිට හරියට කෑමක් හදලා දෙන්නත් බැරි වුණානේ. ගුණසිරිට වෙච්ච දෙන් ඔයාලට ආදායමකුත් නෑ නේද? ඔව් ඔපරේෂන් එකටත් ලොකු ගාණක් යනවා. සල්ලි කොහෙන් හොයන්නද මම දන්නේ. පුතාවත් හිටියා නන් නේද? ඒවා ඉතින් පොඩි හාමුදුරුවන්ගේ කැමැත්තට වෙච්ච දේවල්නේ. මට නම් ඉතින් සතුටුයි බං. ආදායම නැතුව කොහොමද ඉතින්? කෙල්ල ගාමන්ට් එකේ රස්සාවටත් යන්න හෙදුවා. මම යන්න එපා කිව්වා බං. ඕවා හරියන වැඩේ. පොඩි හාමුදුරුවන්ගෙන් උදව් මොකුත් නැද්ද? පොඩි හාමුදුරුවෝ රස්සාවක් නෙවෙයිනේ කරන්නේ. ඉඳලා හිටලා වඩිනවා උන්නාන්සේ. පිරිත් ටිකක් සජ්ජායනය කරලා යනවා. ගුණසිරිව සනීප කරගන්න බලන්න. ලබන සිකුරාදා ආයිත් දොස්තර මහත්තයාට පෙන්වන්න තියෙනවා. ත්‍රිවිල් එකේ සල්ලිවත් හොයාගන්නේ කොහොමද කියලා මම දසාතේ කල්පනා කරනවා ශ්‍රියාලතා. මං එහෙනම් යන්නම් ශ්‍රියාලතා. හොඳයි. පාසුන් නෑ මට කුමාර ගැන මාර සැකයි. සැකයි? ඇයි? බලන්න පාසුන් නෑ. ඌට කුමාර කියලා කතා කරපුවා ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ඒ උගේ කනේ දෝෂයක් වෙන්නේ නැති බං. කොහොම 18 ගණන් ගන්න බැරි වුන් හරි ඩේන්ජරස් පාසුන් නෑ. ඒක නම් එහෙම තමයි. ඔබ ඇලර්ට් එකේ ඉඳපන්. පඩි දෙන දවසේ මං දැක්කා ඌ සල්ලි දිහා බලන් හිටියා හොඳට. ඒකනේ තැන් වල ගේම් දිදී යන එකක් දන්නෙත් නෑනේ. ඕන් එනවා. මොකද මේ මං එනකොට කතාව නැවතුනේ? නෑ එහෙම දෙයක් නෑ. මම ගැන ඔයාලා වැරදියට හිතුවට මම තරහ නැහැ. ඒක ඔයාලගේ අයිතිය. ඒත් මම තැන් වල ගිහිල්ලා හොරකම් කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මට පේනවා ඔයාලා හැම වෙලාවෙම මං ගැන සැකෙන් ඉන්නේ. ඒත් වෙලාව ආවම ඔයගොල්ලෝ ඇත්ත දැනගනි. මං හොරෙක් නෙමෙයි. අපි කිව්වේ නෑ හොරෙක් කියලා ඔයා. හරි හරි ගණන් ගන්න බා අපි යාළුවනේ. සුදුහාමිනේ සුදුහාමිනේ මේ ශ්‍රියාලතානේ. ගොඩ කාලෙකින් මොකද මේ පැත්තේ ආවේ නැත්තේ? එහෙම දන්නේ වැඩ ඉවර යන්නේ නෑනේ. සුදුහාමිනේ මේක ගන්න. මොනවද මේ? කාල් 3-5 ටිකක්. උඹලා මේ ටිකේ අමාරුවෙන් ජීවත් වෙන්නේ. අනේ බොහෝම පින් සිද්ධ වෙයි. ශ්‍රියාලතු අපේ පොඩි හාමුදුරුවෝ එහෙම පන්සලේ වැඩ හිටියද? මං ගිය සුමානේ පන්සලට දානේ අරන් ගිය වෙලාවේ උන්වහන්සේලා වැඩ හිටියේ නෑ. හිටවත් පන්සල පැත්තේ ගිහින් එන්න ඕනේ බං. ශ්‍රියාලතා යන් ගෙට. නංගි ඉතින් කොහමද නංගි? අපරාධ ගුණසිරිය අයියේ. දරුවා මහාන කරන්නේ නැතුව ගෙදර තියාගත්තා නම් ওই බර සේරම කත්ත ගන්නවනේ. මෙහෙම කියන්නේ පණංගි. අපේ පොඩි හාමුදුරු අපිටත් කරගන්න බැරි ලොකු පිනක් කරගත්තා. අනික මං දරුවා හදාගෙන තියෙන දරුවන්ගේ හම්බ කරන් කන්න දෙන්න.
දරුවන් කැමති දෙයකට අපි කැමති වෙන්න ඕන නම් ඒක මට විතරක් කන්නේ නේ. අද මේ පිළියව සුදුවානේ අපි දෙන්නටම ලොකු පිනක්. අපේ පොඩි නම් ඔපරේෂන් එකට සල්ලි කොහෙන්ද සුදුහාමිනේ? මේ ඉඩමවත් උගස් කළා නම් ඔය ලෙඩේ ඉක්මනට සනීප කරගන්න ඕනේ. අපි මේ ගේ ඊඩමයි නන්දසිරි මහත්තයාට උගස් තියන්න යන්නේ. මොකක්? මේගේ නන්දසිරිට උඹ උගස් තියන්න? මේ මම මේගේ මල මම ඔය නන්දසිරිට උගස් තියන්නේ නෑ ගේ. උඹලා හදන්නේ කො මේක උගස් තියලා මහපාරේ මැරෙන්න තැන් වල වැටලා. මට මැරෙන්න වැටෙන්න තියෙන මේක විතරයි. මං ඉන්නකම් මම මේක උගස් තියන්නේ නෑ. ගහන්නේ කකුල කැඩුණාට තමගේ හිත හයියයි. එහෙම කියලා හරියනවද පොඩි අයියේ? ඇයි? උඹලා තාසැති මේක නන්දසිරියට මේ සින්න වෙනවනම්. ඔබ කැමති ඇති නේද? මේ පුතාට මේක කවදා හරි ජයවැද්දට අරන් දෙන්න නන්දසිරි. ඈ? නන්දසිරිය මේක දිනවද මේ පුතාට? සුයාලතා ඔයව ගණන් ගන්න එපා. දන්නවනේ මේ මිනිස්සයාගේ හැටි. මට හිතුණා මේ ලොකු මල්ලක් උස්සන් එනකොට නන්දසිරියගේ මේ මොකක් හරි ලණුවක් තමයි මේ අරන් එන්නේ කියලා. මේ බම්මුණෝක මේකත් තරම් බහැලා ඵලයක්. බගින් කීපම් මුට කීපම් තම හිඟන්නේ කුනේ නෑ කියලා. ගෙනේ බලක. කුණසිරි ගෙදර ආපු මිනිස්සෙකුට ඔහොම කතා කරනවද? මේ ඔය එක එක ගැන මලු ගන්න ලැහත් වෙන්නේ ඊට පස්සේ ගෙට පුතේ තාත්තගේ තත්ත්වේ නම් එච්චර හොඳ නෑ. ඉස්පිරිතාලේ ගෙනියන්න වෙයි වගේ. කෝකටත් අපි පොඩි ආම්දුරන්ටත් කියලා බලමු නේද අම්මේ? මං හවසට පන්සලටවත් ගිහින් බලන්නම්. ඒත් උන්නාන්සේ ආවයි කියලා උන්නාන්සේට කොහෙන්ද සල්ලි? අම්මේ මං අමිලා අයියගෙන් කීයක් හරි ඉල්ල ගන්නද? උඹ නැති ප්‍රශ්න ඇති කරන්න එපා තාරුකා. ඒක මතක තියාගනි. එහෙනම් ඉඩමුගස් කරලා හරි සල්ලි ගමු. ඕක කියන්න එපා. තාත්තට වුණොත් ආයෙත් මට බැනුම් අහන්න වෙයි. මට තේරෙන්නේ අපි මොනවා කරන්නද අම්මේ? තාත්තගේ සමහර හිතුවක්කාරකම් හින්දා තමයි මේ ඔක්කොටම මුල. අම්මේ කඩේ ණයක් ගොඩක් ගිහින් නේද? ඔව් මොනව කරන්නද කියලා මටවත් තේරෙන්නේ නැහැ. අම්මට තාත්තව බලා ගන්න පුළුවන් නම් මට ගාමන්ට් එකකට හරි යන්න තිබුණා. හරි බලමුකෝ මොනවා හරි වෙන දෙයක් වෙන්නේ නැතේ. බාසුන් නෑ මං කිව්වේ මූ රොබලි දෙන එකක් කියලා. ඒකනේ එකනේ දලානේ මුගේම දීලා තියෙන්නේ. අනේ මම සල්ලි වලකම් කරේ නෑ. මං එහෙම කෙනෙක් නෙමෙයි. ඇයි ඔයාලා මට ගැව්වේ? හිට බං තා පොඩ්ඩක් පොලිසියට යනවා. බාසුන් නෑ පොලිසියට කෝල් කරන්න. අනේ මම පොලිසියට නම් ගෙනියන්න එපා. ගහපන් ඕකට. අම්මේ තාත්තගේ තුවාලේ වැඩි වෙලාද කොහෙද? තාත්තා කෙන්දිරි ගන්නවා. අර දොස්තර මහත්තයා නිින්ද යන්න බෙහෙත් පෙති වගේක් දුන්නේ. ඒක දීලා බලන්නකෝ ගිහිල්ලා. මන් දෙන්නම්. තාත්තට බෙහෙත් ටික පොවන එක තමයි ප්‍රශ්නේ. කොහොම වුණත් දරුවෝ ඔය බෙහෙත් ටික පොවා ගන්න. ඔය වේදනාව මිනිස්සෙකුට උහුලන්න බෑ නෑ. යමන් මාත් එනවා යන්න. ඔවන්න.
බාසුන් නෑ. මාර වැඩේනේ. මාරේ කාමරේ නෑ. ඌ බඩු ටිකක් තරම් පැනලා ගිහිල්ලා ඉවරලා රොබරියක්වත් දීලා දන්නෙත් නෑ. මුකුත් නෑ කාමරේ. සරතා බේ අර කුමාරයාගේ ඇඩ්‍රස් එක හොයාගෙන ඉවරලා පොඩ්ඩක් ඌව හොයමුද කියලා. කුමාර 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 මහත්තයලා කාවද හොයන්නේ? කුමාරින්නද? එහෙම කෙනෙක් මෙහි නෑනේ මහත්තයෝ. ඔයාලා කවුද කියලා කියනවද? මම සරත් මේ විමල බාසුන් නෑ. කුමාර අපෙත් එක්ක නුවරදී මේසන් වැඩ කරා. මේසන් වැඩ කියන්නේ අත්තට දුන්නා. ඉතින් මෙහාට ආවේ? මෙහි එහෙම කෙනෙක් නැහැ. පොඩ්ඩක් ග්‍රාමසේවක මහත්තයා හම්බෙලා බලන්න. සුවපත් වේවා. වඩින්න අපේ හාමුදුරුවනේ. වඩින්න හාමුදුරුවනේ. පොඩි ආමුදුරුවෝ බලන්න එහෙම. විමලේ මහත්තයෝ මගේ නම කුමාර නෙමෙයි. මගේ නම ශ්‍රීසුගත. ආම්දුරනේ අපිට මේ මොකද පැහැදිලි නෑ. මහත්තයෝ ඒක දිග කතාවක්. ආම්දුරනේ එතකොට මේසන් වැඩ කරේ? මහත්තයෝ මේ දේවල් කලේ මගේ තාත්තාගේ ඔපරේෂන් එකට සල්ලි හොයාගන්න. කවදද මහන්නේ? මහත්තයෝ මේ දේවල් සිවුර දරාගෙන මට කරන්න බෑනේ. ඒකයි මං කෙස් වලාගෙන ඔපරේෂන් එකට ඕනේ ලක්ෂ 3 මම කුලී වැඩ කරලා හොයාගත්තා. මේ ආම්දුරනේ අපිට සමාවෙන්න. අපි නොදැන ඔබ වහන්සේ නින්දා කළා. අරක්කු පාන්න නැතුව. මස් කවන්න නැතුව. ඔය මහත්තුරු නොදැන කර වරදට පසුතැවෙන්න එපා. අපිට ඔබ වහන්සේ අඳුරගන්න බැරුණා ආම්දුරනේ. මහත්තයෝ එදා බුදුරජාණන් වහන්සේ ඉන්න කොටත් උන්වහන්සේ ගොඩක් දෙයට අඳුරගන්න බැරි වුණා. එහෙම වෙද්දි ඔය මහත්තුරු කොහමද මාව අඳුරගන්නේ? අනේ අපිට සමා වෙන්න හාමුදුරුවනේ.
අවසර හාමුදුරුවනේ. අවසර හාමුදුරුවනේ. අවසර හාමුදුරුවනේ මං ගිලම්පස ටිකක් පිළියෙල කරගෙන එන්නම්. පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ හසන්නේන වාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායිනී. මනස සියලු සිතුවිලි වලට පෙරටුව ගමන් කරයි. සිතුවිලි ඇති කරන්නාද වෙයි. සිතුවිලි වල මූලිකයාද වෙයි. කාන් සිතින් කියා කරයි නම් කටයුතු කරයි නම් ඔව් පසුපස සැප ලෝබඳි. දුක් සිතින් කියා කරයි නම් ඔව් පසුපස දුක ලෝබඳි. ගොනුන්ගේ පාණුව තියසක ගමන් කරන්නාක් මෙනි.